ජන්ම පත්‍රය, රාශි 12, එහෙම නැත්නම් ලග්න 12, කේන්දර බලනවා, සුබ වේලාව ශාස්ත්‍ර කියනවා, පොරොන්දම් ගලපනවා, දෛවය. ඉතින් මම ඔයාට ওই විදිහට මෙන්ෂන් කළේ ජ්‍යොතිර්වේද සම්බන්ධ වචන. ඉතින් ගයිස් මම මේ වීඩියෝ එකෙන් ඔයාට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ජ්‍යොතිර්වේද සම්බන්ධ අපි අර කලින් කිව්වාගේ වචන කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඉතින් මේ ඔයා එකතු වෙලා ඉන්නේ දන්න සිංහලෙන් ස්පෝකන් ඉංග්ලිෂ් කියලා දෙන Golden English Subway YouTube නාලිකාවේ තවත් වීඩියෝ එකක් එක්කයි. ඉතින් මම විශ්වපනාන්දු අපි වැඩි කතා නැතුව පාඩම පටන් ගමු. ජ්‍යොතිෂයට ඉංග්‍රීසියෙන් කියනවා ඇස්ට්‍රොලොජි. ඇස්ට්‍රොලොජි කියලා කියන්නේ ජ්‍යොතිෂයට. එතකොට ජ්‍යොතිෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇස්ට්‍රොලොජි. ඇස්ට්‍රොලොජර් කියලා කියන්නේ ජ්‍යොතිෂකරු. එහෙම නැත්නම් නැකත්කරු. එහෙම නැත්නම් ජ්‍යොතිෂකරුට ඉංග්‍රීසියෙන් කියනවා ඇස්ට්‍රොලොජර්. ඇස්ට්‍රොලොජර් කියලා කියන්නේ ජ්‍යොතිෂකරු. එහෙම නැත්නම් නැකත්කරු. ඇස්ට්‍රොලොජර්. හොරොස්කෝප් කියලා කියනවා කේන්දරය හඳාන ජන්මපත්‍රය. කේන්දරය එහෙම නැත්නම් හඳාන එහෙම නැත්නම් ජන්මපත්‍රයට ඉංග්‍රීසියෙන් කියනවා හොරොස්කෝප්. හොරොස්කෝප් කියලා කියනවා කේන්දරය හඳාන එහෙම නැත්නම් ජන්මපත්‍රය. හොරොස්කෝප්. ප්ලැනට් කියලා කියනවා ග්‍රහය. ග්‍රහය කියලා කියන්නේ ප්ලැනට් කියලා කියන්නේ එතකොට ග්‍රහය. ඕස්පිෂස් ටයිම් කියලා කියනවා සුබ වේලාව. ඕස්පිෂස් ටයිම් කියලා කියන්නේ සුබ වේලාව. ඕස්පිෂස් ටයිම් කියලා කියන්නේ සුබ වේලාවට. ප්ලාම් රීඩින් කියලා කියනවා ශාස්ත්‍ර බලනවට. ශාස්ත්‍ර බලන්නේ අර අත බලලා කියනවා කියලා කියන්නේ. එතකොට අත බලලා කියනවාට එමෙතන් ශාස්ත්‍ර බලනවට ඉංග්‍රීසියෙන් කියනවා ෆාම් රීඩින් කියලා කියනවා අත්ල බලලා ශාස්ත්‍ර කියනවා. එමෙතන අපි කියන්නේ ශාස්ත්‍ර බලනවට තමයි එතකොට ෆාම් රීඩින් කියලා කියන්නේ. බර්ත් චාර්ට් කියලා කියනවා උත්පත්ති කේන්දරය. බර්ත් චාර්ට් කියලා කියනවා උත්පත්ති කේන්දරය. උත්පත්ති කේන්දරයට ඉංග්‍රීසියෙන් කියනවා බර්ත් චාර්ට්. ඉතින් ජ්‍යොතිෂවේදයේ භාවිතා වන වචන අතර මම තව වචනයක් තෝරාගත්තා. ඒ තමයි වාසනාව කියන වචනේ. වාසනාවට අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියන්නේ ලක් කියලා කියන්නේ වාසනාව. ඒ වගේම තමයි අවාසනාවට කියනවා බෑඩ් ලක් කියලා කියන්නේ අවාසනාව. ලක් කියන්නේ වාසනාව. ඒ වගේම බෑඩ් ලක් කියලා කියන්නේ අවාසනාව. හැස්වා කටවා evil mouth කියලා කියනවා ඇස්වා කටවා. evil mouth කියලා කියනවා ඇස්වා කටවා. destiny කියලා කියනවා දෛවය. දෛවයට ඉංග්‍රීසියෙන් කියනවා destiny කියලා කියන්නේ දෛවය. ඉංග්‍රීසියෙන් අපල වලට කියනවා bad time කියලා කියන්නේ අපල කියලා කියන්නේ හොඳ නැති කාලෙටනේ, නරක කාලෙටනේ. එතකොට bad time. impact කියලා කියනවා බලපෑම කියලා කියනවා impact. marriage matching කියලා කියනවා පොරොන්දම් ගැලපීමට ඉංග්‍රීසියෙන් කියනවා marriage matching කියලා කියන්නේ පොරොන්දම් ගැලපීම. divination කියලා කියන්නේ පේන කියනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට පේන කීම කියලා යන අදහසට ඉංග්‍රීසියෙන් කියනවා divination කියලා කියන්නේ පේන කීම. divination. zodiac signs කියලා කියනවා රාශි. එමෙත අපි කියන්නේ ලග්න කියලා කියන්නේ ලග්න 12ක් තියෙනවා නේද? එතකොට zodiac signs කියලා කියන්නේ ලග්න එමෙතන් රාශි. zodiac signs කියලා කියනවා රාශි එමෙතන් ලග්න. celestial bodies කියලා කියන්නේ ග්‍රහයෝ තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ celestial bodies. ඉතින් ජ්‍යොතිෂ වචන භාවිත වෙනවනේ. එතකොට celestial bodies කියලා කියන්නේ ග්‍රහයන්ට.
Okay guys, now I am going to explain 12 zodiac signs in English. ඉතින් guys මම දැන් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා රාශි 12ක් තියෙනවා. එම කියන්නේ ලග්න 12ක් තියෙනවා. ඉතින් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒවට 12 zodiac signs. ඉතින් අපි බලමු ලග්න 12ට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. Aries. Aries කියලා කියන්නේ මේෂ ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Aries. Aries කියලා කියන්නේ මේෂ ලග්නෙට ARIES. Aries මේෂ ලග්නය. වෘෂභ ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Taurus. TAURUS Taurus කියලා කියන්නේ වෘෂභ. මිථුන ලග්නෙට ඉංග්‍රීසියෙන් කියන්නේ Gemini කියලා කියන්නේ මිථුන ලග්නය. GEMINI Gemini කියලා කියන්නේ මිථුන ලග්නය. කටක ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Cancer. අර අපි දන්නවනේ Cancer කියලා කියනවා පිළිකාවට. එතකොට Cancer කියලා කියනවා මේෂ කටක ලග්නය. කටක ලග්නයටත් ඉංග්‍රීසියෙන් කියන්නේ Cancer. CANCER Cancer කියලා කියන්නේ කටක ලග්නය. Cancer කියලා කියන්නේ කටක ලග්නෙට. එතකොට Leo කියන්නේ සිංහ ලග්නය. සිංහ ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Leo කියලා කියන්නේ සිංහ ලග්නය. Leo සිංහ. Virgo කියලා කියන්නේ කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Virgo. Virgo කියලා කියන්නේ කන්‍යා ලග්නය. තුලා ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Libra කියලා කියන්නේ තුලා ලග්නය. Libra කියලා කියන්නේ තුලා ලග්නයටයි Libra. Scorpio කියලා කියනවා වෘශ්චික ලග්නය. Scorpio කියලා කියන්නේ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ එතකොට Scorpio. Sagittarius කියලා කියන්නේ ධනු ලග්නය. ධනු ලග්නයට ඉංග්‍රීසියෙන් කියනවා Sagittarius කියලා කියන්නේ ධනු ලග්නයටයි. Sagittarius කියන්නේ එතකොට ධනු ලග්නය. Capricorn කියලා කියන්නේ මකර ලග්නයට. මකර ලග්නෙට ඉංග්‍රීසියෙන් කියනවා Capricorn කියලා කියන්නේ මකර ලග්නය. Aquarius කියලා කියනවා කුම්භ ලග්නය. Aquarius කියලා කියනවා කුම්භ ලග්නය. Aquarius කියලා කියන්නේ කුම්භ ලග්නය. මීන ලග්නය Pisces කියලා කියන්නේ මීන ලග්නය. අවසාන ලග්නය තමයි මීන ලග්නය. ඉංග්‍රීසි කියනවා Pisces කියලා කියන්නේ මීන ලග්නය. රවි කියන්නේ සූර්යයාටනේ. එතකොට sun කියලා කියනවා රවි ග්‍රහයට ඉංග්‍රීසියෙන් කියනවා sun කියලා. sun කියන්නේ එතකොට රවි ග්‍රහය. moon කියලා කියන්නේ අපි දන්නවනේ චන්ද්‍රයා. චන්ද්‍රයාට ඉංග්‍රීසියෙන් කියනවා moon. සඳ එහෙම නැත්නම් චන්ද්‍රයා කියලානේ ජ්‍යොතිෂ භාෂාවෙන් කියන්නේ. එතකොට චන්ද්‍රයාට ඉංග්‍රීසියෙන් කියනවා moon. කුජ ගායට ඉංග්‍රීසියෙන් කියනවා Mars. MARS කුජ ගාය. Mars කියලා කියන්නේ බුධ ගාය. Mercury බුධ ගාය. Venus කියලා කියන්නේ සිකුරු ග්‍රහය. Venus කියලා කියන්නේ සිකුරු ග්‍රහය. ගුරු ග්‍රහයට ඉංග්‍රීසියෙන් කියනවා Jupiter කියලා කියන්නේ ගුරු ග්‍රහය. Jupiter කියලා කියන්නේ ගුරු ග්‍රහය. ශනි ග්‍රහයට ඉංග්‍රීසියෙන් කියනවා Saturn. Saturn කියලා කියන්නේ ශනි ග්‍රහය.